අයිබෝවන්. ඉතින් අද කතා කරන්නේ ඒරියා 51 ගැන. නැත්නම් ඒරියා 51 ගැන. ඇමරිකාවේ ඇති මෙම ප්‍රදේශයේ අద్භූත සිදුවීම් වලින් පිරී ගොස් ඇත. මේ පිටසක්වල ජීවීන් හා යානා සංගවා තබාගෙන පරීක්ෂණ කරන ස්ථානයක්ද? නැත්නම් ඇමරිකාව විසින් ඉහළ තාක්ෂණික හා සංකීර්ණ ආයුධ නිර්මාණය කරන ස්ථානයක්ද? මෙම ස්ථානය බ්ලැක් සයිට් එකක් ලෙසට සැලකෙනවා. මේ සිදු කරන පරීක්ෂණ බ්ලැක් ප්‍රොජෙක්ට්ස් ලෙසට සැලකෙනවා. බ්ලැක් ප්‍රොජෙක්ට් ඉතාම රහසිගත පරීක්ෂණ පෙළක් වනවා. ලීක් වෙච්ච සමහර බ්ලැක් ප්‍රොජෙක්ට්ස් ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානය ඒරියා 51 ලෙසට සැලකුණේ වියට්නාම් යුද්ධයට සම්බන්ධ සමහර ලියකියවිලි වල මෙම නම සඳහන් වී තිබුණ නිසායි. හැබැයි CIA එකෙන් නම් මේ ස්ථානයට හෝමි එයාපෝට් ඇන්ඩ් ගෲම් ලේක් ලෙසට නම් තබා තිබෙනවා. මෙම ස්ථානය ලාස් වෙගාස්හි වයඹ දිශාවෙන් 783ක් එහයින් පිහිටා තිබෙනවා. 1955 දී මෙම ප්‍රදේශයේ ගුවන් යානා පරීක්ෂා කිරීමට පාවිච්චි කළා. නමුත් අද එහි කුමක්ද සිදුවන්නේ කියා කවුරුත්ම දන්නේ නැත. නමුත් සමහර සිද්ධාන්තවලට අනුව මෙම ස්ථානයේ ඇමරිකානු රජය තාක්ෂණිකව දියුණු ආයුධ පාවිච්චි කරනවා. ඉතින් මෙම ස්ථානය මෙතරම් රහසිගත ඇයිද යන්න අපට වටහා ගත හැකිවා. ඒරියා 51 හි ආරක්ෂාව නම් එච්චර තදට පවතින්නේ නැහැ. ඒරියා 51 ප්‍රදේශය වටකර සාමාන්‍ය දම්වැල් වටක් නිර්මාණය කර ඇත. මේ තුළට බලෙන් ඇතුළු වීමට තහනම් කර ඇත. තවද මෙම ප්‍රදේශයට ඉහළින් කිසිම යානයකට හෝ ඩ්‍රෝන් එකකට පියාසර කිරීමට අවසර නැත. සමහර වාර්තාවලට අනුව මෙම දම්වැල් වැටෙහි කැමරා හා සංවේදක සාවි කර ඇත. එක් වාර්තාවකට අනුව මෙම ඒරියා 51 හි මූලස්ථානයට ප්‍රදේශයේ වටේට සිටින සෑම ඉබ්බෙක් හා හාවෙක් පෙනුණු ඇත. ඉතින් වැට පොඩි වුණත් සෝදිසි කිරීම නම් ඉතාම තදට තියෙන බවට අපිට පෙනෙනවා. ඉතින් මුල් කාලයේදී රුසියාව හා ඇමරිකාව අතර සීතල යුද්ධයේදී ඇමරිකාවට ඔවුන්ගේ ආයුධ නගරයෙන් පිට ඈත ස්ථානයක පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණා. පළවෙනි ව්‍යාපෘතිය ලෙස සැලකුණු ඉහළ අහසේ පියාසර කිරීමට හැකි U2 නැමැති යානය අත්හදා බැලීමයි. ඉතින් මේකත් එක්කම කාලයක් ගත වෙද්දිම ගුවන් නියමුවන්ටයි ප්‍රදේශ වාසීන්ටයි අහසේ පියාසර කරන අමුතු හැඩති යාත්‍රා දැක ගැනීමට හැකි වෙනවා. ඉන්පසු ඒරියා 51 තුළ පිටසක්වල ජීවීන් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවට අනුමානයක් සිදු කරනු ලැබුවා. කාලයක් සමගම ලීක් වුණු ලියකියවිලි වල ඒරියා 51 තුළ සිදු කරනු ලැබූ පරීක්ෂණ වගේක් එළි දක්වා තිබෙනවා. එයින් එකක් 1990 දී සිදු කරනු ලැබූ බර්ඩ් ඔෆ් ප්‍රේ අදෘශ්‍යමාන යානාව වනවා. වර්තමානයේදී ලේසි කරන ආයුධ, ශක්ති ආයුධ වගේ දේවල් අත්හදා බලනු ලබනවා. ඉතින් සමහර විශ්ලේෂකයන්ට අනුව නම් මෙම ස්ථානයේ ආයුධ අත්හදා බැලීම් වලට වඩා දේවල් සිදුවනවා. මොවුන් පවසන පරිදි මෙහි ඇමරිකාවේ විශාලතම රහස් ගබඩා කර ඇත. ඉතින් මේ රහස් වලින් එකක් මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඊට අමතරව මෙහි සිදු කරන ලබන පිටසක්වල ජීවීන් හා ඔවුන්ගේ යානා පිළිබඳව සිදු කරනවා කියන පරීක්ෂණ නිසාම ඒරියා 51 බෙහෙවින්ම ජනප්‍රිය වී තිබෙනවා. මෙහි සේවය කළ ඉංජිනේරුවෙකු වන බොබ් ලෙසාර් 1989 දී මහත් ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රකාශයක් මාධ්‍ය හරහා නිකුත් කරනවා. ඔහු පිටසක්වල යානා කිහිපයක්ම සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර ඒ ක්‍රියා කරන විදිය පිළිබඳව රජයට පෙන්වා දී ඇති බවට පවසනවා. ඔහු පවසන පරිදි පිටසක්වල ජීවීන් පෘථිවියේ අවුරුදු 10000ක් පමණ වාසය කර ඇත. ඔවුන්ගේ යානය පණගැන්වීමට නොදන්නා රසායනයක් වන අණු අංක 115 භාවිතා කර ඇත. බොබ් ලෙසාර්ගේ සියලුම වාර්තා හා සහතික ඇමරිකානු රජය විසින් මකා දමා ඇති බවට ඔහු පවසනවා. මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී බොබ් මොකද්ද වුනේ කියලා මම දන්නවා. එතනින් එහාට මට කිසිම දෙයක් පවසන්න අවශ්‍ය නැහැ. කුමක්වත් බොබ් ලෙසාර් හට ඒරියා 51 ගැන බොරුවක් පැවසීමට කිසිම හේතුවක් නැති බවට ඔහුගේ ජීවන චක්‍රයෙන් අපිට අනුමාන කළ හැකිය. මොකද බොබ් දැන් සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔහුගේ වෛද්‍ය වාර්තා බලද්දී ඔහුට කිසිම මානසික ලෙඩක්වත් වෙනත් රෝගයක් නැති බවට පෙන්වා දී තිබෙනවා. තවද සමහර වාර්තාවලට අනුව මෙම ප්‍රදේශයේ පතුලේ උමං නිර්මාණය කර ඇත. එම උමං වල පිටසක්වල ජීවීන් හා ඔවුන්ගේ පිටසක්වල තාක්ෂණයන් ගබඩා කර ඇති බවට පවසනවා. තවත් එක් වාර්තාවකට අනුව ඉලුමිනාටි සංවිධානය විසින් මෙම ස්ථානයේ තමන්ගේ ලෝකය අල්ලා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කරන බවටත් පිටසක්වල ජීවීන් අපව රැවටීමට භාවිතා කළ මාතෘකාවක් බවට පවසනවා. ඉතින් මං කලින් කිව්වා වගේ ඇමරිකාවේ ලොකු රහසක් තමයි සඳ මත පා තැබීම බොරුවක් කියන එක. ඉතින් මේ සඳ මත පා තැබීම රූගත කරේ මේ ඒරියා 51 කියන ප්‍රදේශයේ කියලා ගොඩක් වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන හරියටම සාක්ෂි නැහැ තහවුරු කරගන්න. ඉතින් අවසාන වශයෙන් ඒරියා 51 එකේ සේවය කළපු සේවකයෙක් ඇමරිකාවේ ගුවන් විදුලි නාලිකාවකට කතා කරලා කියපු දෙයක් ගැන හඬපටියක් මම දැන් වීඩියෝ එකේ ප්ලේ කරන්නම්. ඉතින් මේක අහුවහම ඕගලන්ට තේරෙයි ඒරියා 51 කියන්නේ අපි හිතනටත් වැඩිය වෙනස් ස්ථානයක් කියලා. Online, you're on the air. Hello. Hello, Art. Yes.
some way. Something knocked us off the air, and we're on a backup system now. It's the government, or I don't know. it has to be something, though. Well, did you hear? Now, you tell me because you were listening. That was awful strange. There was a really weird guy on the air when it went off? Yeah, real weirded out. Like going sort of sounding paranoid, Yeah. schizophrenic? Like crying and everything. Yeah. Yeah. And how far into the conversation was it when it went off? Just a couple, about 15, 20 seconds, I'd say. Oh, you Something like that. you guys missed. You really missed the call then, and I've got a feeling somebody didn't want you to hear it. Yeah. Because it was really strange. All of a sudden, I'm hearing Mark Furman, and when That's right. Well, the network, of course, went immediately to a backup tape while we tried to figure out what blew up here. So that's what you heard happen. And then we're now on a backup link system to be on the air at all right now. So, well, I'm telling you. Am I on the air right now? You're on the air right now. Well, you better be, yes. And Where are you, by the way? I'm in Michigan. Michigan. Yeah, I called the other night, and I wanted to ask two things. Real quick. Well, I wanted to say one thing, and I wanted to ask another. Real quick. I wanted to ask if you could play that remote viewing one when you were while you go to Egypt. Yes. And also, I wanted to know all this stuff about like Area 51. If it's like the government's trying to put it out there like that, so like some other place isn't being watched as much. In other words, it's a big decoy. I see what you're saying. Aaron, apparently we'll be back after the news, I think. Sandy Beach here. We lost all transmit capability on this end here in Nevada. The transmitter went belly up suddenly for some unknown reason. I've never seen it do this in all the years that we've been on the air. I have never seen the transmitter in this way just simply fail, massively fail, like a massive heart attack or some kind. And so we have gone to a backup system to get signal to you right now, and I presume it is getting to you right now. Totally. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මොනවද ඒරියා 51 ගැන හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට්ස් වලින් අපිට කියන්න. මෙවැනි වීඩියෝස් දෙනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.